හරි හමන් අම්මෙක් අප්පෙක් නැහැ. ඉන්න ගයක් තියෙනවද? අඩුම ගානේ දෑවැද්දක් අරන් එන්න පිච්චියක් නැහැ. එනවා මෙතන මගේ කොල්ලව අල්ල ගන්න. පොත්තේ සුදට මගේ කොල්ල උඹට අහු වුණාට උඹට බෑ මාව රවට්ටන්න. උඹලා වගේ සක්කර වට්ටම් වලට කසාද බඳින්න මම කොල්ල හැදුවේ නෑ යකෝ. මොකද කල්පනාවක? අපි දෙන්න බැඳලා අවුරුදු දෙකක උතුන. ඕගොල්ලන්ගේ අම්මා නිකන්වත් අපිව බලන්න එන්නේ නෑනේ. අනේ වරුණි. ඔයාට මදිද අපේ අම්මගේ ජරා කතාව ගත්තා? මතකනේ අපි ගෙදර ගිය වෙලේ බැනලා එලව ගත්ත හැටි. මම හොඳින් මේ මමගේ ළමෙක් නෙමෙයි. බෑ මමයි ගෙදරින් එළියට. අනේ අම්මේ. අම්මේ උඹේ අම්මලා මෙහෙ නෑ. ආවා මෙතන අම්මා කියාගෙන. බෑ මේ පරටි එළියට. මේ පුතේ මම උඹටත් එක්කයි කියන්නේ. ඊට පස්සේ මේ ගෙදර අම්මෙක් නංගියෙක් උඹට නෑ. මගේ මල ගෙදරටවත් උඹලා එන්න එපා. මේ කෙල්ල විතරයි මගේ ළමයා. වටේම නටලා මගේ කොල්ලව දපන දාගත්ත මදිවට ආවා මෙතන අම්මා කියාගෙන. හෙලෝ. අයියා ඉන්නවද? කවුද මේ? මම මල්කි කතා කරන්නේ. නංගි අනේ සෝරි එකපාරට මට කටහඬින් අඳුර ගන්න බැරි වුණානේ. හරි. මම මෙතන කතා කරේ නෑදෑකම් පවත්වන්න නෙමෙයි. අයියකෝ. මේ අයියා රට ගිහිල්ලා නංගි ඔෆිස් එකේ වැඩකට. එයා එන්න තව සති දෙකක්වත් යයි. එහෙනම් අයියට කතා කරලා කියන්න අම්මව බලා ගන්න කියලා. ඇයි නංගි මේ හදිස්සියෙම? හදිස්සියේ? මොකෝ ඒ මගේ අම්මා විතරක් නෙමෙයි. එයාගේ තම්මනේ. මටම වද දිදී මාව කන්න හදනවා. මගේ මහත්තයා කැමතිත් නෑ අපේ අම්මත් එක්ක මේ ගෙදර ඉන්න. අපි හෙට වෙන ගෙදරකට යමු. මට දැන් මේ ගෙදර තිත්ත වෙලා තියෙන්නේ. මං නම් ආයේ මේ ගෑණිගේ මල ගෙදරටවත් එන්නේ නෑ. එහෙනම් මං ගිහින් එන්න දන්නේ. ගයන් රටනේ. එයා කිව්වා ආව ගමම්ම අම්මා බලන්න එනවා කියලා. අම්මා කැමති නම් අපේ ගෙදර ඇවිල්ලා නවතින්න. මම අම්මා මගේ අම්මා වගේම බලා ගන්නම්. හරිද? මට සමා වෙන්න දුවේ. මගේම බඩෙන් වදපු දරුවා මට මෙහෙම කරයි කියලා මම හිතුවේ නෑ. මට සමා වෙන්න මගේ දුවේ.